අයිබෝවන් මගේ YouTube channel එක නරඹන හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් තව ලස්සන දවසක්. ඉතින් අදත් අපි පොඩි ගමනක් යන තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඊට කලින් අපි කැමරට මොනවද යදා ගන්නත් ඕනිනේ. ඉතින් ඒ නිසා මම උදේම උයා ගන්න ඕනි කියලා හිතුවා. මොකද නැත්තම් හවස් වෙනකොට කියන්නේ අපි මේ ගමන ගිහිලා ආවට පස්සේ කොහොමත් ටිකක් මහන්සිත් හින්දා උදේම උයා ගන්න එක හොඳයි කියලා හිතුණා. ඉතින් අද මම ලෑස්ති කරගන්නේ බණ්ඩක්ක ව්‍යංජනයක්. ඒ කියන්නේ බණ්ඩක්ක කිරට හදලා බෝංචි හීනිට ලියලා මැල්ලුමක් වගේ හදාගන්න තමයි හදන්නේ. සමහරට ඔයාලා මේම හදලත් ඇති. ඉතින් මගේ ප්‍රියතම සහ ජනප්‍රියතම කෑමක් තමයි මේ බෝංචි මැල්ලුම මම හදන සහ මම ආස. ඉතින් මම ඉස්සලම බණ්ඩක්ක ව්‍යංජනේ බෝංචි මැල්ලුමට අවශ්‍ය දේවල් ටික ටක් ටක් ගාලා ලෑස්ති කරගත්තා. එතකොට මට දෙකම එකවර ලිපේ තියාගන්න පුළුවන්. එතකොට ඉක්මනින් ඒ දෙක හැදෙන නිසා. ඉතින් මම මේ දේවල් හදන විදිහ නම් ඔයාලට කියලා දෙන්න යන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවනේ බණ්ඩක්ක කිරට හදන විදිහ මටත් වඩා රසට හදන්න ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් ඒ නිසා මම ඒක හදන විදිහ නම් ඇත්තටම ලොකුට වීඩියෝ කරේ නැහැ. ඒ වගේ මම අද තෙල් දාගන්නවා. ඉතින් ඉස්ස තෙල් දාලා බණ්ඩක්ක ව්‍යංජන හදලා බෝංචි මැල්ලුමක් තමයි හදාගන්නේ. කොහොම හරි ඉතින් අද අපි යන්න ඉන්නේ ටිකක් ලස්සන ගමනක්. ඔයාලා සමහරට මගේ තම්බ්නේල් එකෙන් දන්නවා මම අපි කොහෙද යන්නේ කියලා. මේ යන්නේ ඕස්ට්‍රේලියාවේ ස්ප්‍රින්ග් සීසන් එකනේ. ඉතින් කොහොමත් මේ කාලෙට මෙහි ලස්සනට මල් පිපෙනවා. හැම ගහකම වගේ ඕස්ට්‍රේලියාවේ හැම තැනකම ලස්සනට මල් පිපෙනවා. ඉතින් සමයක එන්න කලින් තමයි මල් පිපෙන්නේ. මොකද සමයක කියන්නේ ගොඩක් රස්නේනේ. එතකොට ඉතින් මල් ටිකක් මැලවිලා හැමනේ තියෙන්නේ. සමයක එන්න කලින් තමයි ලස්සනට මල් පිපෙන්නේ. ඉතින් අපි මේ ගියේ මට මතක විදිහට ඔක්තෝබර් දෙවනි සතිය වගේ. මොකද නෑ අපි ඔක්තෝබර් පළවෙනි සතිය වගේ. මොකද ටියුලිප් මල් ෆෙස්ටිවල් ඉවර වෙනවා දෙවනි සතිය වෙනකොට. ගියේ ඇත්තටම ඉරිදා දවසක. ඉතින් ගොඩාක් සෙනග හිටියා මෙතන. අපි ඉතින් ටියුලිප් මල් මීට කලින් මම දැකලා තිබුණේ නැහැ. අපි දෙන්නම දැකලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි ගියා ටියුලිප් මල් බලන්න. කොහොම හරි මේ සැරේ වින්ටර් එකට හිම බලන්න යන හිටියට ඒ ගමනේ ආගන්න අපිට බැරි වුණා අපේ වැඩත් එක්ක. ඉතින් කොහොම හරි ඒ නිසා අපි ටියුලිප් මල් බලන්න හරි යනවා කියලා මේ සැරේ ඉතින් දැඩි අදිෂ්ඨානයක අපි හිටියා. ඉතින් ඒ නිසා අපි ඔන්න ටියුලිප් මල් බලන්න යන්න තමයි මේ යන්නේ. ඉතින් මම මේ ටික ඔයාලට පොඩ්ඩක් ෆාස්ට් දාන්නම්. මේ යන මග පාරෙත් ලස්සනට මල් පිපිලා තියෙනවා. ටිකක් අපි කඳු තියෙන පැත්තට යන්න ඕනි. ඔන්න ඉතින් අපි දැන් ටියුලිප් මල් බලන තැනට ඇවිත් ඉන්නේ. අද ඉතින් ඉරිදා දවසක් ඉඳලා සෙනග නම් ඉතින් ඇතරම ගොඩාක් හිටියා. අපි යනකොට ටිකක් ඇතරම කිව්වොත් හවස් වෙලා සාමාන්‍යයෙන් 2-3ට වගේ ඇති. ඉතින් ඒ නිසා අපිට ලොකු ටයිම් එකක් තිබෙත් නැහැ. මෙතන ගොඩක් වෙලා විදින්න. මොකද 5 වෙනකොට මේක වහනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් ඉතින් ඇවිදලා ෆොටෝස් ගහලා එඩික කරගත්තා. ඉතින් මෙතනින් ඇතුළට ආවට පස්සේ ඇත්තටම නිකන් දිව්‍ය ලෝකයකට ආවා වගේ. ඒ තරම් හරිම ලස්සනයි මේ මල් ඒගොල්ලෝ වවලා තියෙන විදිහ දැක්කහම. ඉතින් ඒවා හරිම ලස්සනට මේන්ටේන් කරනවා ඒගොල්ලෝ. මේ මල් ළඟට යන්න දෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට. මොකද එතකොට ඒකට ගොඩක් හානි වෙන හින්දා. ඉතින් ෆොටෝස් ගහනවා නම් ඒත් අපි ටිකක් ඈත ඉඳලා වගේ ෆොටෝස් ගහන්න ඕනි. අතරම මෙතන තවත් අපිට පුළුවන් ට්‍රැක්ටර් වල රයිඩ් යන්න. ඉතින් අපිට ඒකට ටයිම් එකක් තිබුණේ නැහැ අතරම. මේ අපි චටක් අන්තිමට වගේ යන්නම් කියලා ඉඳලා කොහොම හරි අපිට ඒක යාගන්න අපිට ටයිම් එක මදි වුණා. ඉතින් කොහොම හරි ට්‍රැක්ටර්ස් මං හිතන්නේ දෙකක් වගේ තියෙනවා. මෙතන පාරවල් දෙකක් තියෙනවා. ඉතින් ඒ දෙකේ තමයි ට්‍රැක්ටර්ස් යන්නේ. ඒකේ යන්නත් වෙනම අපි ඩොලර්ස් 5ක වගේ ටිකට් එකක් අරගෙන යන්න ඕනි. ඇත්තටම ඉතින් මේ ටියුලිප් මල් බලන්නත් අපි ටිකට්ස් අරගෙන තමයි එන්න ඕනි. අපි මෙතන මට මතක විදිහට අපි කවුන්ට් එකෙන් තමයි ගත්තේ. අපිට ඔන්ලයින් ගන්නත් පුළුවන්.
අපි කවුන්ට් එකෙන් ගත්ත එක්කෙනෙකුට $36ක් වගේ වුණා ටිකට් එක. ඉතින් අපි ටිකට්ස් දෙකුත් අරගෙන තමයි ඇතුළට ආවේ. මෙතන එක ගේම්ස් වර්ගත් තිබුණා. මේ තියෙන්නේ ඒ වගේ ගේම් එකක්. ඉතින් මෙතන අර අපිට හරි පාර හොයාගෙන එළියට යන්න තමයි තියෙන්නේ. ඉතින් මේකත් ෆ්‍රී තමයි මේවා ඉතින් හදලා තිබුණේ පොඩි අයට ලොකු අයට විනෝද වෙන්න. ඉතින් අපි ඒක try කරලා බැලුවා. හැබැයි ඉතින් ඒක හිතපු තරම්ම අමාරුනේ නෑ. ටිකක් easy. ඉතින් අපි කොහොම හරි ඒවත් කරලා අපි මතක් වෙන්න පොඩි ටියුලිප් මලකුත් ගත්තා. මෙතන ටියුලිප් මල් තමයි ගොඩක් තිබුණේ. ඊට අමතරව ඉතින් චෙරි මල් තියෙන ගස්, ඒ කියන්නේ චෙරි ගස්, තව එක විදිහේ මල් තිබුණු ගස් වර්ගත් තිබුණා. ඒ වගේ නම් ඉතින් ඇත්තටම දන්නේ නැහැ. මම හිතන්නේ ඕස්ට්‍රේලියාවට ආවනික මල් වර්ග වෙන්න ඕනි. තව ඉතින් මෙතන කැෆේ වර්ග ගොඩක් තිබ්බා. එන හැමෝටම ආහාර පාන ගන්න පුළුවන් විදිහට හදපු තැන්. මේ බලනකො මේ මලුත් ඇත්තටම මේ මොනවද කියලා කියන්නම් මම නම් දන්නේ නැහැ. හැබැයි හරිම ලස්සනයි. එක යායට හදලා තියෙනවා මේව. ඒවත් ඉතින් හරි ලස්සනයි. බලන්න පුළුවන්. මේ තියෙන එක අපිට මතක් වෙන්න ගන්න පුළුවන් බඩු තියෙන කඩවල්. මේ ඒ වගේම තිබුණ එක බ්ලූබෙරීස්, ස්ට්‍රෝබෙරීස් ඒ වගේ දේවල් ගන්නත් පුළුවන් කඩ තිබුණා. ගොඩක් ඉතින් තිබුණා මෙතන. අපිට ඒ හැම එකටම යන්න වෙලාව ඇත්තටම තිබුණ නැහැ. අපි මේ එළියට එනකොට ඉක්මනට අපිට යන්න කියලා ඒගොල්ලෝ කිව්වා. මොකද ටයිම් එක ඉවර නිසා. ඉතින් හැමෝම මෙතනින් 5ට මේක වහනවා නම් අනිවාර්යයෙන්ම 5 වෙනකොට හැමෝම එළියට යනවා. ඉතින් කිසි කෙනෙක් ඉන්නේ නැහැ. වෙලාවට හැමෝම එළියට යනවා. ඉතින් ඒ නිසා අපිටත් ඉතින් ගොඩක් වෙලා මෙතන රැඳෙන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මෙතන ස්ටේජ් එකක් වගේත් හදලා තිබුණා. මං හිතන්නේ මොනවා හරි උදේ පොඩි අයට එහෙම එක තියෙන දේ මොනවා හරි ඉවෙන්ට්ස් වගේ එක ඩාන්සින් අයිටම්ස්, මියුසික්ස් මොනවා හරි ඒ වගේ දේවලුත් මෙතන තියෙන්න ඇති උදේ. කොහොම හරි ඉතින් අපි ඒවත් බලාගෙන අමතක නොවෙන්න ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන අපි ඉතින් එළියට ආවා. කොහොම හරි ඉතින් අපි තවත් ලස්සන ගමනක් මේ විදිහට ඉතින් අපි ඉවර කරා. ඒ වගේම තමයි අපි එනකොට මගදී දැක්ක චෙරි ෆාම් එකක්. ඉතින් අපි ඒකත් බලන්න අමතක කරේ නැහැ. අපි ඉදිරියට ඉදනවා ඒකත් පොඩ්ඩක් බලලා යන්න ඕනි කියලා. එනකොට තමයි අපි මගදී දැක්කේ. ඉතින් අපි එතන තිබුණු මේ චෙරි ෆාම් එක බලන්නත් ගියා. ඉතින් චෙරි ෆාම් එක ඇතුළට ගියේ නැහැ. අපි එළියේ ඉඳන් තමයි බැලුවේ. මොකද මේ ඒ වෙලාව වෙනකොටත් ඉතින් ගොඩක් වෙලාවට ෆාම් වහනවා. 5 වගේ වෙනකොට. ඉතින් ඒ නිසා ඇතුළට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි එළියේ ඉඳන්ම චෙරි ෆාම් එකත් පොඩ්ඩක් බලාගෙන තා චුට්ටක් ඉස්සරහට යනකොට එතනත් තිබුණා වෙනම නිකන් පොඩි පාක් එකක් වගේ. පොඩ්ඩක් නිකන් ලොකු වැවක් වගේ
එකක් එක්ක පොඩි පාක් එකක් තිබුණා. ඉතින් අපි එතන චුට්ටක් ඇවිදලා ආපහු ඉතින් අපි ගෙදර යන්න පිටත් වුණා. මම ඔයාලට කියපු චෙරි ෆාම් එක බලන්න තමයි අපි දැන් මේ යන්නේ. ඉස්සෙල්ලාම අපි මම මේ පෙන්වන්නේ ඔයාලට අර මං කියපු පාක් එක. මේ පාක් එකට තමයි අපි ගියේ. එතන පල්ලෙහා පොඩි වැවක් වගේ ටිකක් ලොකු එකක් තිබුණා. මේ වෙලාව වෙනකොට පොඩක් වහින්නත් වගේ සහ හරි සීතලයි. ඉතින් ඒ නිසා අපි එතන ගොඩක් වෙලා හිටියේ නෑ. ඉක්මනින්ම ආපහු එන්න පිටත් වුණා. මේ තියෙන මං කියපු චෙරි ෆාම් එක මේ වගේ අර දැල් ගහලා තියෙන වටේටම කුරුල්ලන්ට එන්න බැරි විදිහට. මොකද කුරුල්ලෝ ආවොත් සේරම පරතුරු ඒගොල්ලෝ කනවනේ. ඉතින් ඒ නිසා කුරුල්ලන්ට එන්න බැරි විදිහට ලොකුවට දැල් ගහලා තියෙනවා මෙතන. දැන් කොහොමත් ඉස්සරහට එන්නේ චෙරි සීසන් එක. ඉතින් චෙරි මල් මේ කාලේට ගොඩක් පිපෙනවා. ඉතින් එතකොට චෙරි මල් බලන්නත් ගොඩක් අය යනවා. ඉතින් අපි එතනින්ද ඉක්මනින්ම ආවා. මොකද ටිකක් රෑ වෙලා නිසා. ඉතින් රෑ වෙලා වගේම පොඩ්ඩක් වහින දවසක් එදා. ඉතින් ඒ නිසා අපි කොහොම හරි ඉතින් ඒකත් බලාගෙන ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් එහෙනම් ඔයාලට තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම මං ආයෙ එනකම් අදට ගිහිල්ලා එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.